Hello guys, ඉතින් ඔන්න අද මම unbox කරන්න යන්නේ මම දරස්සෙන් රුපියල් 300ක් සහ 300ක් 400ක් අතර මුදලකට ඕඩර් කරගත්තු සුපිරි ලැවිලියර් මයික්‍රොෆෝන් එකක්. ඉතින් මේ මයික්‍රොෆෝන් එක ගත්තොත් ඔයාලට ගොඩක් හොඳ වගේම බිල්ඩ් ක්වොලිටි එක අතින් ගොඩක් හොඳ මයික්‍රොෆෝන් එකක් කියලා මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේ මයික්‍රොෆෝන් එක ඔයාලට 300ක් 400ක් අතර අඩු මුදලකට අරගන්න පුළුවන්. ඉතින් තවත් ගොඩක් හොඳ මයික්ස් තියෙනවා. ඉතින් ඒවා අපිට බජට් එකට සෙට් වෙන්නේ නැහැ. ඉතින් මේ මයික් එක ඔයාලට ගොඩක්ම වැදගත් වෙන්නේ අලුතෙන් ඔයා YouTube channel එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවනම් ඒ YouTube channel එක පටන් ගන්න මුල්ම ආරම්භය තමයි මෙන්න මේ මයික් එක. ඉතින් සවුන්ඩ් ගත්තොත් YouTube channel එකක් කරද්දි සවුන්ඩ් ගත්තොත් ඔයාලට ගොඩක්ම හොඳ සවුන්ඩ් තියෙන්න ඕනේ. ඉතින් ඒක තමයි ප්‍රධානම කැටගරි එක. ඉතින් මේකෙදි සවුන්ඩ් ගත්තොත් ඔයාලට YouTube channel එකකදී සවුන්ඩ් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ගොඩක් ක්වොලිටියට. ඉතින් ඒ සවුන්ඩ් එක ගන්න නම් මේ මයික් එක ඔයාලට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් ඒක හින්දා ඔයාලා මම ගත්ත මයික් එක link එක පල්ලෙහා description එකේ හෝ පල්ලෙහා first pin කරපු කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඉතින් අමතක කරන්න එපා ඔයාලා ඒකට ආස නැහැ. එහෙම නැත්නම් ඔයාලට මේක අත්‍යවශ්‍ය නම් ඔයාලට පුළුවන් පල්ලෙහා first කමෙන්ට් එකේ හෝ description එකට ගිහිල්ලා link එක අරගෙන ඔයාලට ගෙදරටම මේ mic එක ඕඩර් කරගන්න. ඉතින් අවසානට කියන්න ඕනේ ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් මම channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. වගේම දැන් මම වීඩියෝ like එකක් දාලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන mic එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් වැඩි කතා ගන්න ඕනේ නැහැ. අපි යම් අද වීඩියෝ එකෙන් මේ mic එක unbox කරන්න. ඉතින් මුලින්ම මෙන්න මේ mic එක මම unbox කරගෙන ඉන්න ඕනේ. ඉතින් මම මේක unbox කරන්න මෙන්න මේ වගේ කතුරක් අරගන්නවා. ඉතින් මේ කතුර අරගෙන මෙන්න මෙතනින් මම මුලින්ම මේක අයින් කරගන්නවා. ඉතින් මේක අන්පැක් කරගද්දී චුට්ටක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද mic එකේ වයර් කැපෙන්න ඉඩ තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම මේක අන්පැක් කරගද්දී ඔයාලට බලන්න පුළුවන් මේක මම අන්පැක් කරගෙන ඉවර වෙලා මේක එළියට අරගෙන මේ පැක් එක විතරක් මම අයිනකින් තියාගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට අයිනට දාලා පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ වගේ ගොඩක් හොඳ බබල් රැප් එකකින් අපිට රැප් කරලා දීලා තියෙනවා අපේ මයික් එක. ඉතින් මෙන්න මේ විදිහට ගොඩක් හොඳ ආවරණකින් දීලා තියෙනවා වගේ මම දැන් මේක මුලින්ම මෙන්න මෙතන තියෙන සෙලෝ ටේප් එක අයින් කරගෙන ඉන්නවානේ. ඉතින් ඒක අයින් කරගන්න ගොඩක් අමාරුයි හින්දා මම මේ කතුර අරගෙන එතනින් අයින් කරගන්න එක කපලා. ඉතින් ඔයාලට ඊට පස්සේ මේක මේ විදිහට බලන්න පුළුවන්. ඊට පස්සේ මේ බබල් රැප් එක මම අයින් කරගන්නවා. ඉතින් අයින් කරගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඒක ගොඩක් දිගයි වගේ මම පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ තියෙන අපේ මයික්‍රොෆෝන් එක. ඊළඟ මේක ඔයාලට ගත්තොත් මොබයිල් ෆෝන් කියන්නේ iOS තියෙන ෆෝන් වලට ඔයාලා මේ කනෙක්ට් කරගන්න ගැනීම හැකියාවක් නැහැ. මේක කනෙක්ට් කරන්න පුළුවන් වෙන්නේ මොබයිල් Android ෆෝන් වලට විතරයි. ඉතින් ඒකට මෙන්න මේ පෝට් එක තියෙන්න ඕනේ. ඉතින් යාළුවා මම මුලින්ම මෙන්න මේක අයින් කරගෙන මේක මොනවා වගේද කියලා බලමු. ඉතින් මේක අයින් කරලා පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේක ගොඩක් දිග කේබල් එකක් සහ ගොඩක් හොඳ ආවරණයක් දීලා තියෙනවා. ඉතින් මේකෙදි මෙන්න මේ වගේ චූටි පටියක් වගේ තියෙන ඒක අයින් කරගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් අපේ මයික් එකේ සම්පූර්ණ දිග වයර් එක එනවා. ඉතින් මේ තියෙන්නේ මගේ මයික් එක සම්පූර්ණ දිග. ඉතින් මේකදී ඔයාලට මෙන්න මේක තමන්ගේ ෆෝන් එකේ මේක තමන්ගේ ෆෝන් එකේ පෝට් එක ගන්න තියෙන දැන පෝට් එක ගාලා මේක ෂර්ට් එකේ හෝ නඳවන එක රඳවන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකෙන් රෙකෝඩින් දිගටම කරගෙන යන්න. ඉතින් ඔය විදිහට තමයි මේකත් මම අන්බොක්ස් කරේ. ඉතින් ඔයාලට මොකක් හරි මේක ගැන කියන්න තියෙනවා නම් පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔය විදිහට තමයි මේක අන්බොක්සින් and රිවිව් එක ඉවර වුණේ. ඉතින් මම හිතනවා යාළුවනේ ඔයාලට මේ මයික් එක අන්බොක්සින් and රිවිව් එක ගොඩක් දැනුම ගෙනත් දෙන්න ඇති කියලා. ඉතින් අවසානයේදී ඔයාලට කියන්න ඕනේ මේ මයික් එක ඔයාලට ගොඩක් වැදගත් වගේම ඔයාලගේ සවුන්ඩ් ක්වොලිටි එක තියාගන්න ගොඩක්ම උපකාරී වෙනවා. ඉතින් මම ඒක නිසා මේ කියන්නේ මම මේ වීඩියෝ කරන ක්ලිප්ස් වල ඔඩියෝ එක එච්චර නැති හින්දා ඒ කියන්නේ ක්වොලිටි නැති හින්දා තමයි මම මේ මයික් එක ඕඩර් කරන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් දැන් මම
වීඩියෝ එක ලයික් එකක් දාලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න වගේම channel එකට අලුත් කට්ටිය channel එක subscribe කරලා bell icon එක all දාලා click කරන්න.